Hello cuties! Welcome to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඔන්න අද ඔයාලට අලුත් ස්ටඩි vlog එකක් අරගෙන ආවා. අද මම උදේ පාඩම් කරත් මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් අද මේ vlog එකේ තියෙන්නේ මම හවස් වරුවේ මොනවද කරන්න කියලා. ලිස්ට් එකට දාගෙන තිබ්බ වැඩවලින් ගොඩක් වැඩ උදේ කරලා ඉවර කරා. ඉතින් මට හවස අර ගොඩාරියක් වැඩ නැහැ. තියෙන වැඩ ටිකයි කලින් මට කරන්න බැරි වෙලා මිස්සලා තියෙන වැඩ ටිකයි ඉවර කරන්න තමයි අද තියෙන්නේ. ඉතින් පාඩම් කරන්න කියලා හදද්දිම අපේ මල්ලි කජු පෝලම් වගේක් අරගෙන ආවා. වෙනදනම් අවුරුදු කාලෙටනේ කජු පෝලම් හැදෙන්නේ. මේ සැරේ අවුරුද්දෙන් පස්සේ තමයි අපේ ගස්වල කජු පෝලම් හැදිලා තියෙන්නේ. ඉතින් මල්ලිමයි කජු පෝලනුත් කාලා ඉවර වෙලා මම විවරණය ලියන්න පටන් ගත්තා. අද මම විවරණය ලියන්නේ පළාත් පේපර් එකකට. මම මේ පේපර් එක කලින් කරා තනියම. ඊට පස්සේ YouTube එකේ සර් කෙනෙක් සාකච්ඡා කරන වීඩියෝ එකක් බලලා මගේ වැරදි හදා ගන්නවා. දැන් මම විවරණ ලියන්නේ වෙනදා වගේ නෙවෙයි. පැයක් අරගෙන ඒ පැයේදී මට පේපර් එක විවරණය කරන්න පුළුවන් උපරිම විවරණය කරනවා. ඊට පස්සේ ඉතුරුනොත් එදාට හරි පස්සේ දවසක හරි තමයි, ඒ කියන්නේ අමතක කරන්නේ නැතුව පුළුවන් නම් එදාටම පස්සේ දවසේ තමයි විවරණය කරන්නේ. අද මම වැඩ කරන්න මගේ ස්ටඩි ටේබල් එක වෙන තැනකට අරගෙන ආවා. ඉතින් මං ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වුණාම, ඔය හිතට අවුලක් දැනුණාම කරන්නේ කාමරේ ඔක්කොම අනිත් පැත්ත හරවන එක. ඒ වගේ වෙලාවක් තමයි මේ ස්ටඩි ටේබල් එක වෙන තැනකට දාගත්ත වෙලාව. ඉතින් මම පැයක් මේ විවරණය ලියලා ඊට පස්සේ චූටි බ්‍රේක් එකක් ගත්තා. පාඩම් කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ චූටි බ්‍රේක්ස් ගන්නවනේ. අන්නේ වෙලාවට කරන්නේ ඔයාලා මට අලුතින් කමෙන්ට්ස් දාලාද channel එකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන එක. ඉතින් ඊට පස්සේ මම කර්මාන්ත පාඩම් කරන්න පටන් ගත්තා. මේ මගේ කර්මාන්ත ටියුට්ස් 2023 ඉඳන් තියෙන ඒවා. ඉතින් දැන් ඒව ගොඩාරියක් පරණ වෙලා. අද මම පාඩම් කරන්නේ කලින් පාඩම් කරපු කොටසක්මයි. මට නිකන් මතක නෑ වගේ හිතුන හින්දා ආයෙ බලන්න පටන් ගත්තා. මට මතක විදියට මම අද පාඩම් කරන කොටස කලින් මම ෂෝට් නෝට් එකක් ගහුවේ ඔයාලත් එක්කමයි. අපිට රැට තනියම පාඩම් කරද්දී නිදිමත කම්මැලි වෙනවනේ. ඉතින් තව යාළුවෙක් එක්ක පාඩම් කරද්දී එයා ළඟ ඉද්දී අපිට ඉතින් එයාත් එක්ක කියව ඉන්න හිතෙනවානේ. ඉස්සර මාත් යාළුවෝ එක්ක එකට එකතු වෙලා පාඩම් කරා. ඉතින් එතකොට පාඩම් කරනවට වඩා කරලා තියෙන ගොඩක් කියවන එක. ඒ හින්දා මම හිතුවා රැට නිදිමත වෙන, කම්මැලි වෙන යාළුවෝ එක්ක එකට පාඩම් කරන්න. ඉතින් අර ළඟට වෙලා කරියක ගහ පාඩම් කරනවා වගේ නෙවෙයි, ඔයාලට ලයිව් සෙෂන්ස් අරන් එන්න තමයි මං හිතාගෙන ඉන්නේ. එතකොට මට කම්මැලිත් නෑ,
ඔයාලටත් කම්මැලිත් නෑනේ. ඉතින් මේ වැඩේට කැමති කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ වගේම ඔයා තාම මගේ WhatsApp channel එකට join වුණේ නැත්නම් දැම්ම ගිහින් join වෙන්නත් අමතක කරන්න එපා. අපි ඉස්සරහට channel එකේ දවසකට විනාඩි 10ක් වගේ Q&A එකක් කරමු. පාඩම් කරද්දී අපිට ඒ වෙලාවේ පාඩම් හිටින්නෙම නැති දේවල් තියෙනවනේ. මං එන්න ඒ වගේ දේවල් පොඩි කොලයක මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ ඒ කොලේ ඉතින් මං දවසම මගේ ළඟ තියාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම දවස ඉවර වෙන්න කලින් කොහොම හරි ඒ ටික පාඩම් කරලා ඉවර කරනවා. කොලේ අපි ළඟ තියෙද්දි අපිට නිතරම මතක් වෙනවනේ මේ කොටස පාඩම් කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් වෙලාවක් හම්බුන ගමන් ඉක්මනට මේ කොටස පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මං කර්මාන්තය පාඩම් කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ චූටි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් දැන් මං හදන්නේ බුදු පහන තියන්න. බලන්නකො ළමයි මේ වෙලාවේ අහස ලස්සන. මේ වීඩියෝ එකේ පේනවට වඩා ගොඩාරියක් ලස්සනට තිබුණා. බුදු පහන තියලා ඉවර වෙලා ආයෙ වැඩ කරන්න එද්දී චූටි බඩගින්නක් ආවා. අද දවසේ කරන්න දාගත්ත වැඩ ටික ඔක්කොම ඉවර හින්දා දැන් මං හදන්නේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ මට පරණ කරගන්න බැරි වුණ වැඩ ටිකක් කරලා ඉවර කරන්න. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe නොකර නම් දැන්ම subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔයාලගේ අදහසොත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ තමයි මට තේරුණේ මම ඉතින් ගොඩක් අද දවසේ කරලා තියෙන්නේ පාඩම් කරනටත් වඩා කණ එක කියලා. දැන් මං කලින් පේපර් එක කරලා ඉවර කරන්න බැරි වුණ ඉතුරු වුණ ප්‍රශ්න ටිකක් කරන ගමන් තමයි මේ ඉන්නේ. වැඩ ටික ඉවර කරලා මම මගේ පොත් මේසෙත් පස් කරගත්තා. ඉතින් ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමට
පාඩම් වැඩ ටිකත් හොඳට කරගෙන ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.